good morning. අද නම් ගොඩක් සීතල දවසක්. සීතලයි කියන්නේ ජනල් වලත් මීදුම වගේ බැඳිලා හරිම සීතලයි. ඒ වුණාට අදත් වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේනේ. මොකද මම ඔයගලන්ට දැන් පෙන්නන්නම් අපේ පාර්ට් එකේ එළිය පේන view එක කොහොමද කියලා. මේ පැත්තේ ඉතින් ගොඩක් බිල්ඩින් තමයි තියෙන්නේ. බිල්ඩින්, කාර් පාර්ක් ඒ වගේ තමයි. ගොඩක් අර විලේජ් වයිබ් එකක් නැහැ, සිටි වයිබ් එකක් වගේ තියෙන්නේ. බලන්නකෝ ඒ උනාට හරි ලස්සනයි. වෙනම වයිබ් එකක් ඒක. ඉතින් මේ බලන්නකෝ ජනල් වල මීදුම වගේ බැඳිලා. ඉතින් මේ දවස්වල හැම දවසක්ම වගේ ගොඩක් වෙලාවට හරි සීතලයි. දැන් සීත කාලේ පටන් ගන්නනේ යන්නේ. ඒකයි. දැන් අපි බලමු අපේ පාර්ට් එකට කොහොම view එකද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පේන view එක. ඔක්කොම තියෙන්නේ කාර් පාර්ක්, බිල්ඩින්, ඊට පස්සේ අපාර්ට්මන්ට්, ගෙවල් එහෙම තමයි තියෙන්නේ දිගටම. ඉතින් බලන්නකෝ. උදේ නිසා පාරේ ලොකුවට කවුරුත් නැහැ. ගොඩක් වෙලාවට හවසට තමයි මේ බඩු පැටව එහෙම අරගෙන පොඩි ළමයි අරගෙන කට්ටිය ඇවිදින්න යන්නේ. මේ වෙලාවට ටිකක් අඩුයි. ඒකින්ද තමයි කවුරුත් නැත්තේ පාරේ. අපි දැන් ගිහිල්ලා මූණ හොදගෙන ෆ්‍රෙෂ් වෙලා එමු. මේ තියෙන මම අලුතින් ගත්ත ෆේස් වොෂ් එක. මම මේක යූස් කරලා බලලා රිසල්ට් එක කියන්නම් කොහොමද කියලා. අද වැඩ ටිකක් තියෙනවා කරන්න. බාත්රූම් එක ක්ලීන් කරන්න තියෙනවා. රෙදි වගේක් තියෙනවා හොදන්න. එතකොට තව පාට් එක පොඩ්ඩක් අස් කරලා දාන්න තියෙනවා. තව ලැන්ග්වේජ් එක පාඩම් කරන්න තියෙනවා. ඊට පස්සේ හවසට මං හිතාගෙන ඉන්නවා පාක් එකට යන්න. මේ හරිය පොඩි පාක් එකක් තියෙනවා. ඒකට ගොඩක් ඔය වයස ආච්චිලා සීයලා හැම එනවා. මට ආසයි ඒ කෙනෙක් එක්ක කතා කරන්න පොඩ්ඩක් ලැන්ග්වේජ් එක හුරු වෙනවනේ. එතකොට තාමත් ලැන්ග්වේජ් එක හුරු නෑ. ඒ හින්දා චුට්ට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් හින්දා එහෙම කෙනෙක් එක්ක කතා කරන්න යන්න හිතාගෙන ඉන්න. බලමු එහෙම කෙනෙක් හම්බෙයිද කතා කරයිද දන්නේ. ගිහිල්ලාම බලමු. ඉතින් එහෙනම් අපි යන් වටි කරන්න. උදේම කිරියකකුත් හදාගත්තා. කිරියක බීලා ඉවර වෙලා සූප් එකකට යන්න ඕනේ. බඩු ටිකක් තියෙනවා. ඒ බඩු ටික ගන්න. අද සීතල දවසක් හින්දා එළියට යන කම්මැලි. ඒ වුණාට එහෙම බෑනේ. ඉතින් එළියට යන්නම වෙනවා. තව චුට්ටක් ඉඳලා අවු වැඩනවද කියලා බලලා එළියට ගිහින්ලා බඩු ටික අරගෙන එන්න ඕනේ. ඉතින් ඔන්න අපි සූප් එකකට ආවා. චූටි බඩු ටිකක් තමයි ගන්න තියෙන්නේ. ලොකුවට දේවල් ගන්න නැහැ. ගෙදර පොඩි බඩු ටිකක් ඉවර වෙලා තියෙනවා. ඒ ටික ගන්න ඕනේ. මෙහි සූප වල එක එක සූප වල බඩු එක එක ගණන්. ඒ කියන්නේ සමහර සූප වල මස් මාළු ಜಾති ගණන් අඩුයි. සමහර සූප වල එළවලු ගණන් අඩුයි. සමහර සූප වල පළතුරු ගණන් අඩුයි. අන්න එහෙම තියෙනවා. ඉතින් අපි මාසෙට බඩු ගණන්ති ඒ සූප වලින් ඒ දේවල් ගන්න ඕනේ. එතකොට අපිට පොඩි ඉතුරුවක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මස් මාළු තියෙන සෙක්ෂන් එක. එතකොට මෙතන චිකන්, පෝක්, බීෆ්, ඊට පස්සේ හැම්, බේකන් මේ හැම වර්ගයක්ම තියෙනවා. සූප් එකෙන් බඩු ටික අරගෙන ගෙදරට දාලා අපි අද චුට්ටක් එළියට ගිහින් එන්න යනවා. මම ඒ යද්දි පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ඔයාලට එකතු කරන්නම්කෝ. අපි අද හස්බන්ඩ්ගේ වැඩකට ටෝකියෝ වලට යනවා. බලන්නකො මේ පාරවල් වල ලස්සන ඕටම් එකට පුදුම ලස්සනයි. කහ පාට, රතු පාට කොළ තියෙන ගස් පාර දෙපැත්තට ලස්සනට තියෙනවා. මාරම ලස්සනයි පාරවල්. ඉතින් මම පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා සිටි එකේ. බලන්නකෝ ඔයගොල්ලෝ ඒක කොහොමද කියලා. මේ බලන්නකෝ මේ ජපාන් අයගේ ෆැෂන්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඕවර්සයිස් තමයි අඳින්නේ.
හස්බන්ඩ්ගේ වැඩේ කරගෙන අපි ආපහු එන්න පිටත් වුණා. බලන්නකෝ පාරේ ලස්සන. දැන් ගෙදර ගිය ගමන්ම උයන්න තියෙනවා. අපි උයද්දි හම්බෙමු. අද මම සැමන් තෙල් දාලා පරිප්පු තමයි හදන්නේ. ලංකාවේදී වගේ මාළුපිණි ගොඩාක් හදන්නේ නැහැ. ගොඩක් වෙලාවට මාළුපිණි 2ක් වැඩිම 3ක් තමයි හදන්නේ. දැන් මේ වෙද්දි වෙලාව හවස් වෙලා මම බාත්රූම් එක ක්ලීන් කරපු හින්දා ටිකක් පරක් වුණා. දැන් අපි පාක් එකට යද්දි හම්බෙමු. මම මේ පාට් එක ළඟ ඉඳන් පාක් එකට යන්න තියෙන පාරේ යන ගමන් ඉන්නේ. මේ වෙලාවෙත් මාර සීතලයි. සීතලයි කියන්නේ මේ අත් එහෙම වෙවුලනවා. එච්චර දුරක් නෑ. සාමාන්‍ය දුරක් තියෙන්නේ ඇවිදගෙන යන්න පුළුවන් තරම් දුර. ඉතින් අපි පාක් එකේදී හම්බෙමු. තව ටිකක් ඉස්සරහින් ලෝසන් 100 කඩයක් තියෙනවා. ඕනනම් එකේ මොන හරි ගන්නත් පුළුවන්. මම හිතන් ඉන්නේ මොන හරි අරගෙන යන්න. මම ඒකට නම් වීඩියෝ කරන්නේ නැහැ. ඔන්න ඉතින් අපි මේ පාක් එකටම ආවා. බලන්නකො ලස්සන තනිකර රතු පාට කහ පාට කොළ තියෙන ගස් පුදුම ලස්සනයි. හරිම ලස්සනයි. මේ පාක් එක ගොඩක් ලොකු නැහැ. චූටි පාක් එකක්. තීරුවක් වගේ තියෙන්නේ. දිගට ඇවිදන් ගියාම අන්තිමට චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා. මම දැන් යන ගමන් හරිම ලස්සනයි. සීතලත් එක්ක පුදුම ලස්සනයි. මන් දැක්ක එද්දිම ජපන් අයත් ට්‍රයිපෝඩ් අරන් ඇවිල්ලා වීඩියෝ කරනවා. මේ පාක් එකේ අන්තිමටම ආවම මේ තියෙන චිල්ඩ්‍රන් පාක් එක. ඒකේ ගොඩක් ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා. මම එතන තියෙන බෙන්ච් එකේ වාඩි වෙලා බලාගෙන හිටියා. මම මෙතනට එද්දි 3:00ට 4ට විතර ඇති. ඒ වුණාටනේ මම ආපු දවසේ එහෙම මට ආච්චි කෙනෙක්වත් සීයා කෙනෙක්වත් එහෙම කතා කරන්න හම්බුනේ නැහැ. කවුරු හරි බෙන්ච් එකේ ඉඳන් ඉඳී කියලා මං හිතන් හිටියා. ඒ වුණාට එහෙම හිටියේ නෑ. එහාට මෙහාට යන අය තමයි හිටියේ. ඒ හින්දා මට ඉතින් කතා කරන්න උනේ නැහැ. ඒ වුණාට ඉතින් මං ආවනේ. දවස් කීපයක්ම එක දිගට එන්න ඕනේ. එතකොට අර දැකලා පුරුදු වෙලා හැම කතා කරන්න පුළුවන්. මේ බලන්නකො මේ චුට්ට 3 දෙනා තනියම මේ යන හැටි. ගොඩාක් ජපාන ළමයි, චූටි ළමයි, මොන්ටිසෝරි සයිස් වගේ ළමයි අනේ තනියම පාර මාරු වෙලා ඒගොල්ලන්ගේ වැඩවලට යනවා. ඒ කියන්නේ දැක්කම පුදුම හිතෙනවා මෙච්චර චූටි බබාලා කොහොමද මේ යන්නේ කියලා. ඉතින් එහෙම තමයි ජපානේ. මෙහි හවසට ගොඩාක් පුංචි බබාලව අරගෙන ඊට පස්සේ බලු පැටවුන් අරගෙන කට්ටිය ඇවිදින්න එනවා. මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒත් ගොඩාක් අය බලු පැටවුන් අරගෙන අර ඉන්න ඉස්සරහත් බලු පැටවුන් අරගෙන ඇවිදින්න යනවා. ඇවිදින්න ගිහලා ඒගොල්ලෝ ඇවිද්දෝලා පොඩි බබාලා එළිය එක්කන් ගිහිලා ආපහු ඉතින් ගෙවල් වලට යනවා. ඒක තමයි ඒගොල්ලෝ හැමදාම හවසට කරන දේ. ඉතින් දැන් මං ගෙදර යන්නත් ඕනේ. අලුත් වීඩියෝ එකකින් අලුත් දවසකින් ආයෙම හම්බෙමු. මම පොසිටිව් මාන්.